උන්වහන්සේ ස්වර්ගයේ ඉඳලා පුතේ ගැලවෙන්න කියපු ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මනුෂ්‍ය තලයේ බැස්ස විතරක් නෙමෙයි. කුරුසය මරණය දක්වා පහත් වී කීකරුණා කියන්නේ වැටෙන්න පුළුවන් අසික්කිතම තැනට උන්වහන්සේ ආවා. ඇයි ඒ මගේ ප්‍රමාන්තනේ? ඔබගේ මගේ ජීවිතයේ වැටෙන්න පුළුවන් අග්ගිස්සටම වැටෙන්න පුළුවන් ඒ පාතාලයටම වැටෙන්න පුළුවන් ඒ ගුබෑමටම කාලකන්නිම තැනට උන්වහන්සේ බැස්සා. උන්වහන්සේ ස්වර්ගයේ ඉඳලා පුතේ ගැලවෙන්න කියපු ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ස්වර්ගයේ ඉඳලා අත දුන්නු එහෙමත් නෙමෙයි. උන්වහන්සේ බැස්සා. ඒ ගොරට ඒ කාලකන්ණි කමට උන්වහන්සේ බැස්සා. බලුක්තුමාගේ 15 වෙනි පරිච්ඡේදය කියවනම් අකීකරු පුත්‍රයා නැති වෙච්ච බැටළුවව උන්වහන්සේ මොකද කරන්නේ? කොහෙද අරගෙන එන්නේ? නැති වෙච්ච බැටළුව උන්වහන්සේ අරගෙන එන්නේ කොහෙද? මගේ ආදර ප්‍රමාන්තනේ උන්වහන්සේ අරගෙන එන්නේ කරේ. බැටළුවෙක් සාමාන්‍යයෙන් ගන්නේ කරට. සාමාන්‍යයෙන් උන්වහන්සේගේ කරේ තිබ්බේ මොකක්ද? උන්වහන්සේගේ කරේ තිබ්බේ මොකක්ද? කුරුසය. ඒ බැටළුවව කරට ගත්තා කියලා කියන්නේ ඔබගේ මගේ සාපය, ඔබගේ මගේ පාපය උන්වහන්සේ කුරුසේ කරට අරගෙන ඔබ මම වෙනුවෙන් වන්දේ කියපු රජතුමා උන්වහන්සේ. ඒ රජ වෙනස්. ඒ රජන තිබුණ ඔටුන්න කටුවටුන්නක් ඒ රජගේ සිංහාසනයේ කුරුසයක් ඒ ජගලාතු වස්ත්‍ර ලේවිලක් එකම තුවාලයක් 5400කට වඩා උන්වහන්සේට තුවාල තිබුණා. උන්වහන්සේ රජකම් කරේ මගේ ආදර ප්‍රමාන්තනේ වෙනස්ම රටාවකට. උන්වහන්සේගේ බලය බහැපත්කමේ තිබුණේ. උන්වහන්සේගේ බලය තිබුණේ කීකරුකමේ. ස්වාමින් වහන්සේ තාත්තට කීකරු වෙච්ච ජීවිතයක්. පරදන්න තියෙන අන්තිම සතුර මරණය. උන්වහන්සේ මරණයත් මරලා ඉවරයි. එනිසා ඔබගේ ජීවිතය අද ඔබ මම අහන්නට ඕනේ. ඔබ මම ජීවත් වෙන්නේ කොහොමද? ඔබ මම ජීවත් වෙන්නේ ඒ උන්වහන්සේ මගේ රජීඳුන් විදියට අයිති කරගෙනද?